Hi everyone, we meet here with a new lesson. අද අපි තවත් අලුත් පාඩමකුත් එක්ක මුණ ගැහෙනවා. ඉංග්‍රීසි භාෂාවේ හම්බ වෙන ගොඩාක් දෙනෙක්ට confused වෙලා තියෙන. ගොඩාක් දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙන ලස්සන භාවිතයක් ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. out of කියන මේ භාවිතය කොහොමද ඉංග්‍රීසි භාෂාවේ භාවිත වෙන්නේ? right? මේක preposition එකක් විදිහට අපි ඉංග්‍රීසි භාෂාවේදී පාවිච්චි කරනවා. මේක ආකාර 7කට අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ආකාර 7කට අපි බලමු මේ ආකාර 7 මොන වගේ ආකාර ටිකක්ද කියලා. out of කියන එක විදිහකට out of කියන වචනේ අහපු ගමන් out of එකේ තේරුම මෙන්න මේකයි කියලා කියන්න බෑ. මෙන්න මේ භාවිතයන් කිහිපයක් තියෙන නිසා. සරලව ගන්න පුළුවන් යමකින්, යම් දෙයකින්, යම් ගොඩකින්, right? ඒ වගේ තේරුමක් ගන්න පුළුවන්. right? උදාහරණයක් විදිහට he talked me out of compassion. He talked me out of loving kindness. right? ඔහු මට කරුණාවෙන් කතා කළා. ඔහු මට මෛත්‍රියෙන් කතා කළා. ඔහු මට ආදරයෙන් කතා කළා. එතකොට අන්නේ වගේ වෙලාවකදී යමකින් කළා කියන්නනේ. ඒ වගේ අදහසකට out of පාවිච්චි කරනවා. එතකොට he was the first out of 10. එයා තමයි පළවෙනියා 10කින්. he was the first out of 10. he was the first out of 10. නැත්නම් he won the first place out of 10. මෙන්න මේ විදිහේ භාවිතයක් සරලවම අපිට out of කියන එකෙන් අරගන්න පුළුවන්. අපි දැන් එකිනෙක සාකච්ඡා කරලා බලමු මොනවද out of කියන එකේ තේරුම් කියලා. පළවෙනි example එක. පළවෙනි භාවිතය තමයි indicating origin or source. යම් දෙයකින් කළා කියන්නේ. උදාහරණයක් විදිහට මේ මාලය හදලා තියෙන්නේ රත්තරනින් හැදුවා. gold වලින් හැදුවා. අන්න යම් දෙයකින් කළා කියන්නේ මැටියෙන් හැදුවා, ලීයෙන් හැදුවා, ස්ටිල් වලින් හැදුවා, යකඩෙන් හැදුවා, වානෙන් හදලා තියෙන්නේ. අන්න ඒ වගේ අදහසක් කියන්නේ යමකින් කළා කියන්න අපි out of කියන එක ඉංග්‍රීසි වලදී පාවිච්චි කරනවා. Let's see the examples. This necklace is made out of gold. out of gold. මේ necklace එක හදලා තියෙන්නේ out of gold වලින්. This necklace is made out of gold. right? gold වලින් හදලා තියෙන්නේ. This sculpture is created out of recycled materials. මේ sculpture එකක් කියන්නේ guys මූර්තියක්. The sculpture is created out of recycled materials. අහක දාන දේවල් වලින් කියන්න out of කියලා අපි මෙතනදී පාවිච්චි කළා. The chair is built out of metal and wood. built out of metal and wood. metal වලින් සහ ලී වලින් තමයි මොකද්ද? this chair is built. මේ chair එක මේ පුටුව හදලා තියෙන්නේ. this chair is built out of metal and wood. this chair is built out of metal and wood. මොනවද examples? යම්කින් කළා කියන්න, යම් දෙයකින් හැදුවා කියන්න. right? රත්තරනින් හැදුවා, ලීයෙන් හැදුවා කියන්න අපි out of කියන එක පාවිච්චි කරනවා. එතකොට මේ මාලය හදලා තියෙන රත්තරන් වලින් out of gold. මේ මූර්තිය හදලා තියෙන්නේ අහක දාන materials වලින්, අහක දාන දේවල් වලින් out of recycled materials. right? අහක recycle කරන්නේ, recycle කරපු වගෙන් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට out of metal and wood. right? metal වලින් සහ ලී වලින් තමයි මේ chair එක හදලා තියෙන්නේ. right? යමකින් කළා කියන්න අපි out of පාවිච්චි කරනවා. let's see the second usage. දෙවනි භාවිතය තමයි guys indicating a state of being or condition. යම්කිසි තත්වයක සිටීම ගැන, ස්වභාවයක සිටීම ගැනනේ අපි කතා කරද්දී අපි out of කියන එක පාවිච්චි. හරිම සරල යෙදීමක් මේක. I'm out of ideas for the project. මම project එකක් කරගෙන යනවා. මට එන්නෙම නෑ ideas. මට මේ ideas නැතුව ඉන්නේ බා. මට ideas එන්නේ නෑ. ideas නැතුව ඉන්නේ. I'm out of ideas for the project. I'm out of ideas for the project. I'm out of ideas. I am out of ideas for the project. project එකට ideas නැතුව ඉන්නේ. I am out of ideas for the project. Second example, the car broke down because it ran out of fuel. තෙල් නැතුව. නැතුව කියන අර්ථය. ඒතර සරලවම මේකෙදි අර without කියන meaning එක වගේ යම්කිසි දෙයක් නැතුව කියන අර්ථයක් අපිට out of එකෙන් ගන්න පුළුවන්. fuel නැතුව ඉන්නවා. right? The car broke down because it ran out of. මේ broke down වෙනවා, break down වුණා කියන වචනේ සිංහලේදී හරියට අහලා ඇති. අපි සිංහල කතා කරද්දී ගොඩාක් අය මේ break down වුණා කියන වචනේ කියනවා. break down වුණා කියන්නේ යම්කිසි machine එකක්, මොනවා හරි වාහනයක්
තවදුරටත් ෆන්ක්ෂන් වෙන එක තවදුරටත් ක්‍රියාත්මක වෙන එක නතර වෙනකොට අපි කියනවා මොකද්ද බ්‍රේක් ඩවුන් වුණා කියලා. මම කායක බ්‍රේක් ඩවුන් වුණානේ. රයිට්. එතකොට මෙයාගේ කාර් එක බ්‍රේක් ඩවුන් වෙලා තියෙන්නේ ඇයි? එයාගේ තෙල් ඉවර වෙලා it ran out of fuel. fuel ඉවර වුණා. fuel ඉවර වුණා. right. out of fuel. තෙල් ඉවර වුණා. she is out of energy after the long hike. hiking වලට ගිහිල්ලා. hiking වලට ගිහිල්ලා කඳු නගින්න ගිහිල්ලා she is out of energy. දැන් මොකද වෙලා තියෙන්නේ? out of energy. energy එක නෑ. she is out of energy after the long hike. she is out of energy after the long hike. දිග ගමනක් දිග කන්දක් නැගලා she is out of energy. energy නැතුව ඉන්නේ. it ran out of fuel. තෙල් නැතුව දිව්වා නේද? I'm out of ideas for the project. project එකට ideas නැතුව ඉන්නේ. right. These are the examples. Let's go to the next usage. අපි movements ගැන චලනයන් යම් චලනයන් සහ දිශාවන් ඉදිරිපත් කරනකොට මේ out of කියන එක පාවිච්චි කරලා කාමරය ඇතුළට යනවා කිව්වොත් එහෙම අපි කියමු අය කාමරය ඇතුළට ගියා. she went into the room කියන්න පුළුවන්. ඒතර කාමරයෙන් එළියට ආවනම් she walked out of the room. out of, right. වань මේ පළවෙනි එක he walked out of the building. building එකෙන් එළියට ආවා. he walked out of the building after the meeting. after the meeting රැස්වීමෙන් පස්සේ he walked out of the building. out of the building කියන එකේ තේරුම මොකද්ද? building එකෙන් එළියට. මේ building කියන එක මේ තියෙන්නේ building එකෙන් එළියට. out of the building. he walked out of the building. building එකෙන් එළියට ආවා. right. එතකොට යම් කිසි ස්ථානයකින් එළියට එනවට out of කියන එක අපි පාවිච්චි කරනවා. the children ran out of the house to play in the yard. the children ran out of the house. ran out of the house. මොකෙන්ද? ගෙදරින් එළියට. children ran ළමයි දිව්වා. the children ran out of the house. ගෙදරින් එළියට දිව්වා. ගෙයින් එළියට දිව්වා to play in the yard. මිදුලේ සෙල්ලම් කරන්න. right. next one. the dog jumped out of the car and ran toward the park. the dog jumped out of the car. මාර වැඩේ බල්ලා කාර් එකෙන් එළියට පැන්නා and ran toward the park. park එක දිහාවට දිව්වා. the dog jumped out of the car. කාර් එකෙන් එළියට. එහෙනම් යම්කිසි movement එකක් direction එකක් දක්වන්න ඕනකට පස්සේ අපි out of කියන එක ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරනවා. දැක්කනේ out of the building building එළියට, out of the house ගෙදරින් එළියට, out of the car එකෙන් එළියට. next usage. indicating reason or motivation. right. යම් කිසි හේතුවක් හෝ එයාට ලැබිච්ච යම් අභිප්‍රේරණයක් ගැන කතා කරනකොට අපිට පුළුවන් out of කියන එක පාවිච්චි කරන්න. බලන්න. he helped her out of pity for her situation. කාගේ හරි තත්ත්වයක් ගැන දැකලා ඉවර වෙලා අපිට දුක හිතෙනවා. අපිට පව් කියලා හිතෙනවා. අන්න ඒ වෙලාවට මං එයාට උදව් කරනවා පව් කියලා හිතලානේ. අන්න ඒතර කොහොමද කියන්නේ? he helped her out of pity for her situation. out of pity for her situation. අයගේ තත්ත්වය ගැන පව් කියලා හිතිලා දුක හිතිලා මම මොකද කරන්නේ? he helped him. ඔහු එයාට උදව් කරනවා. he helped her. ඇගේ තත්ත්වය ගැන දුක හිතිලා අයට උදව් කළා. next example. she gave the donation out of kindness. අන්න බලන්න out of kindness. kindness කියන්නේ කරුණාව. කරුණාවෙන් කියන්න. right. out of kindness කරුණාවෙන්. she gave the donation. එය ආධාරය දුන්නා. she gave the donation out of kindness. කරුණාවෙන්. එය ආධාරය දුන්නා කරුණාවෙන්. she gave the donation out of kindness. right. කරුණාවෙන්. යම් කිසි දෙයකින් ඒක කළේ කියන්න. out of kindness. කරුණාවෙන් තමයි ඒක කළේ. අන්න ඒ අදහස කියන්න අපි මෙතනදී out of කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊගව example එක he left the job out of frustration with the management. frustration කියලා කියන්නේ මොකද්ද? ඉච්ඡා බංගත්වයනේ. යමක් ඕනේ නැහැ, එපා වෙනවා, කැමති දේ වෙන්නේ නැතුණාට පස්සේ අපි කියනවා frustration කියලා. frustrated. okay, frustrate කියලා ක්‍රියාපදය. frustration. out of frustration කලකිරීමෙන් he left the job. එයා job එකෙන් අයින් වුණා out of frustration with the management. එකත් එක්ක කලමනාකාරීත්වයත් එක්ක කලකිරීමෙන් අන්න ඒකෙන් එයා අයින් වුණා out of frustration. out of pity for her situation. ඇයගේ තත්ත්වය ගැන තියෙන පව් කියලා හිතීමෙන්. right. ඊගාවට
out of kindness කරුණාවෙන්, out of frustration කලකිරීමෙන්. right? එතකොට මෙන්න මේ භාවිතය සඳහා අපිට out of කියන එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. යම්කිසි ප්‍රමාණයක් ගැන දක්වද්දී අපිට යම්කිසි සංඛ්‍යාවන් පිළිබඳව කතා කරද්දී අපිට මේ out of කියන එක ප්‍රයෝජනවත් වෙනවා. බලන්න she answered 8 out of 10 questions. ප්‍රශ්න 10ක් තිබ්බා. right? ප්‍රශ්න 10ක් තිබ්බා. 10න් 8කට out of 10 questions 10කින් 8කට she answered 8. ඇය 8කට answers දුන්නා correctly නිවැරදිව. she answered 8 out of 10 questions. ප්‍රශ්න 10කින් 8කට out of 10 questions. ඒකයි වැදගත් වෙන්නේ. මොකද්ද? out of 10 questions ප්‍රශ්න 10කින් 8කට. out of 10 questions. ප්‍රශ්න කීයක් තිබ්බද? 10ක් තිබ්බා. 10න් 8කට උත්තර දුන්නා. next example, out of the 50 students. ළමයි 50කින් ශිෂ්‍යයෝ 50 දෙනෙක්ගෙන් out of 50 දෙනෙක්ගෙන් only 10 passed the exam. only 10 passed the exam. 10 දෙනෙකු විභාගේ පාස් වුණේ. how's that? out of the 50 students. ළමයි 50 දෙනෙක්ගෙන් 10 දෙනයි විභාගේ පාස් වුණේ. 50 දෙනෙක්ගෙන් out of සංඛ්‍යාවකින් ප්‍රමාණයක් ගැන කියන්නේ නේ. he ate 3 out of the 5 cookies. out of 5 cookies on the plate. plate එකේ cookies 5ක් තිබ්බා. he ate 3 out of the 5. එයා 5න් 3ක් කෑවා. he ate 3 out of the 5. he ate 3 out of the 5. 5න් 3ක්. 5න් out of the 5 cookies. cookies 5න් out of 5 cookies. cookies 5න් 3ක්. he ate 3. ඔහු 3ක් කෑවා. indicating lack of something. something කියන වචනේ මෙතන අකුරු කීපය පේන්නේ something. මම යටින් වචනය ලියනවා thing. something. right? something කියන එකේ THING කියන අකුරු දෙක මෙතන පේන්නේ නැත්තේ something. yeah? indicating a lack of something. යම් කිසි දෙයක් අඩුයි කියන්න. ඇත්තටම අඩුයි කියන්න මොනවා හරි දෙයක් නේ. we are lack of water. අපිට මේ වතුර නැතුව ඉන්නේ ආවේ. we are lack of water. right? ඒ වගේ we are out of paper for the printer. printer එකට paper නැතුව ඉන්නේ. out of paper. right? ඒ කියන්නේ paper නැතුව. right? papers අඩුයි. මදි. we are out of paper. we are out of paper for the printer. printer එකට papers නැතුව ඉන්නේ. the store is out of the size I need. මට ඕනි size එකෙන් නෑ. is out of the size. the store කියන ස්ටෝරුව ගබඩාව. the store is out of the size I need. මට ඕනි size එකෙන් නෙමෙයි ගබඩාව තියෙන්නේ. out of the size. මට ඕනි size එකෙන් out of the size. මට ඕනි size එකෙන් නෙමෙයි. right? out of the size I need. last example, I'm out of toothpaste. ඒ කියන්නේ මට toothpaste නෑ. I'm out of toothpaste. so I need to buy more. right? මට toothpaste නෑ. toothpaste නැතුව. රත්ම දින toothpaste නැතුව මෙයා කියනවා so I need to buy more. මට තව ගන්න ඕනි. right? so I'm out of toothpaste. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ I'm out of water. I'm lack of water කියනවා වගේ. I'm out of water. මට වතුර නැතුව ඉන්නේ. I'm lack of food. I'm out of food. මං කෑම නැතුව ඉන්නේ. right? ඒ වගේ examples තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. indicating exclusion. බැහැර කිරීම ගැන කතා කරද්දී. ඒ කියන්නේ මේ indicate කියන වචනේ තේරුම තමයි guys indicate කරනවා කියන්නේ අඟවනවා. ඒ පිළිබඳව හැඳින්වීම යම්කිසි ඇඟවීමක් කරනවා. only 2 out of the 10 applicants were shortlisted. යම්කිසි දිග ලිස්ට් එකකින් තෝරලා 10 දෙනෙක් විතර තෝරගන්නවා. ඒකට අපි කියනවා shortlist කරනවා. only 2 out of 10 applicants. only 2. the 10 applicants කියන්නේ applicants ලා 10 දෙනෙක්ගෙන් දෙන්නෙක් විතරයි. only 2 out of the 10 applicants were shortlisted. 10 දෙනෙක්ගෙන් දෙන්නෙක් විතරක් නේ. කියන්නේ දෙකක ලිස්ට් 10 දෙනෙක්ගේ ලිස්ට් එකක් තිබුණා. ඒකෙන් දෙන්නයි තෝරගත්තේ නා. only 2 out of the 10 applicants were shortlisted. දෙන්නෙක් විතරක් තෝරගත්තා 10 දෙනෙක්ගේ දිග ලිස්ට් එකකින්. ඒක තමයි මේ කියන්නේ. I was the last one out of the 5 to leave the party. party එකේ ඔන්න කීයක් හිටියද? 5 දෙනෙක් හිටියා. I was the last one out of the 5. 5 දෙනෙක්ගෙන් අන්තිමයා තමයි මම. out of the 5. 5 දෙනෙක්ගෙන් the last one අන්තිමයා. I was the last one out of the 5 to leave the party. අන්තිමට පාටි එකෙන් ගියේ මම. 10 දෙනෙක්ගෙන්
අන්තිමයා මම. She is the only one out of the group who hasn't signed up yet. She is the only one. ඇය තමයි එකම එක්කෙනා out of the group. Group එකේ out of the group who hasn't signed up yet. තාම sign කරලා නැති එක්කෙනා එකම එක්කෙනා ඇය out of the group කණ්ඩායමෙන්. අර සමස්තයක් ඇතුලෙන් යම්කිසි ප්‍රමාණයක් දක්වන්න. අර අනිත් ටික අයින් කරලා යම්කිසි එකක් දක්වන්න. අපිට අවශ්‍ය වුණාට පස්සේ අපි out of කියන එක පාවිච්චි කරන out of 10 applicants ලා 10 දෙනෙක්ගෙන් only 2 දෙන්නෙක් විතරයිනේ දෙන්නෙක් only 2 out of the 10 applicants were shortlisted. I was the last one out of 5 first දෙනෙක්ගෙන් අන්තිමයා මම. right, she is the only one out of the group කණ්ඩායමෙන් ඇය තමයි එකම එක්කෙනා. right, යම්කිසි ප්‍රමාණයකින් යම්කිසි දෙයකින් එකම එක්කෙනා කියන්නේ. එතකොට ඔයාලට out of කියන එක සම්බන්ධයෙන් දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye, see you.